සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දිනාටම. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ රුමේනියන් එම්බසි එකේ සම්මුඛ පරීක්ෂණයට. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට අපි ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් එහෙම නැත්නම් ලිපි ලේඛන මොනවාද කියලා. මම කියන අද මාතෘකාව ගොඩක් වැදගත් වෙන්නේ සෙල්ෆ් ඇප්ලයි කරන කට්ටිය. මොකද සෙල්ෆ් ඇප්ලයි කරන කට්ටිය මේක තමන්ම ලෑස්ති කරගන්න රෙඩි කරගන්න ඕනේ. එතකොට ඒජන්සි එකකින් අපි ඇප්ලයි කරනවා නම් ඒජන්සි එකකින් අපි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙන දවසට කලින් දවසේ හෝ එදා උදේට ඒගොල්ලෝ ගන්නට ෆයිල් එක රෙඩි කරලා දෙනවා. නමුත් අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනේ මොනවද අපි මේ අරගෙන යන්නේ කියලා. ඉතින් මම මේ කියන ඩොකියුමන්ට්ස් ටික හරියටම අපි එම්බසි ඉන්ටර්විව් එක දවසට ෆයිල් කරලා අරගෙන ගියොත් ඉතින් අපිට මූණ දෙන්න තියෙන එකම එක ප්‍රශ්නේ ඒ සම්මුඛ පරීක්ෂණයට මූණ දෙන්න ෆේස් කරන එක විතරයි. ඉතින් ඒකත් හරියට කරගත්ත කියන්නේ එම්බසි එකේ වීසා ෂුවර්. මම මුලින්ම අවශ්‍ය ඩොකියුමන්ට් ටික ලිස්ට් කරන්නම්. පළවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාගේ වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක. දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි වර්ක් පර්මිට් එක. තුන්වෙනි එක තමයි එම්ප්ලොයිමන්ට් කොන්ට්‍රැක්ට් ප්ලස් ජොබ් ඔෆර්. ඒ කියන්නේ ඒක එතකොට රුමේනියන් අදාළ කම්පැනි එක සයින් කරලා ස්ටෑම්ප් කරලා තියෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ගැරන්ටර් ලෙටර් එක. ඒක රුමේනියන් කම්පැනි එකෙන් තමයි ඉෂුව කරන්නේ. ඒක ඉෂුව කරලා තියෙන රුමේනියන් කම්පැනි එක. පස්වෙනි එක පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක. හයවෙනි එක ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක. හත ඔයාගේ ID එකේ කොපි එකක් සහ ඔයාගේ පාස්පෝර්ට් එකේ කොපි එකක්. ඉතින් පළවෙනි ඩොකියුමන්ට් එක තමයි වීසා ඇප්ලිකේෂන් එක. ඉතින් වීසා ඇප්ලිකේෂන් එක print out එකක් අරගෙන ඔයා ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකේ උඩින්ම තියාගන්න ඕනේ. ඒක තමයි පළවෙනි ඩොකියුමන්ට් එක. ඉතින් මේ වීසා ඇප්ලිකේෂන් එකට ඔයාගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් ඇතුළත් වෙන්න ඕනේ. එකක් වම් අත පැත්තේ උඩ කෙරෝලේ ෆොටෝ එක අලවන්න ඕනේ ඔයාගේ එක ෆොටෝ එකක්. ඊළඟ එක දෙවෙනි පිටුවේ ඉන්ටර්විව් යන ඩේට් එකේ ඉඳන් ඉස්සරහට මාස 3 අඩුම මාස 3ක්වත් දීර්ඝ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක රිනිව් කරනවා. එහෙම කරන්න එපා. දැන් ඒක වළංගු නැහැ. අලුතෙන් පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එකක් දාන්න ඕනේ. පොලිස් ක්ලියරන්ස් සර්ටිෆිකේට් එක දැම්මට පස්සේ ඔයා ඒක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගත්ත පොලිස් රිපෝට් එකක් තමයි ඔයාට ඕනේ. ඊළඟ ඩොකියුමන්ට් එක තමයි ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක. ඒ කියන්නේ රක්ෂණ සහතිකය. මේක අපි ගන්න ඕනේ දින 180ක් වළංගු රක්ෂණ සහතිකයක් තමයි අපි ගන්න ඕනේ. ලංකාවේ ගොඩක් කම්පැනි මේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක ඉෂුව කරනවා. ඉතින් ඒ ෆෝම් එකේ සැලකිලිමත් වෙන්න ඕන කරුණක් හැටියට සමහර ෆෝම් වල ඔයාට අසං කරන්න තියෙනවා. සමහර ෆෝම් කම්පියුටර් ජෙනරේට් ෆෝම් තමයි එන්නේ. එතකොට ඒක ඔයාට අසං කරන්නේ නැහැ. ඉතින් ඒක ලෑස්ති කරගෙන ඔයාගේ ඩොකියුමන්ට් සෙට් එකට දාගන්න ඕනේ. ඉතින් මේ ඩොකියුමන්ට් සෙට් එකත් එක්ක ඔයා යනකොට ඔයාගේ පාස්පෝර්ට් එක වගේම වීසා ෆී එක ඔයා අරගෙන යන්න ඕනේ ඩොලර්ස් වලට. එතකොට අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ ඩොලර්ස් වලින් ගෙනියනකොට ඔයා 100 නෝට්ටුවක් එක්ක 50 නෝට්ටුවක් ගෙනියන්න එපා. අද දවස වෙනකොට ෆී එක වෙන්නේ ඩොලර් 136ක්. එතකොට ඔයා ගෙනියන්න ඕනේ 100 නෝට්ටුවක් 20 නෝට්ටු එහෙම මාරු කරලා ගානට ඒ ගාන ගෙනියන්න. මොකද ඔයා එතෙන්ට ගියාට පස්සේ එයාලගෙන් ඉතුරු සල්ලි ගන්න බෑ. එයාලා වැඩිපුර ගන්නෙත් නෑ. ඔයා ගානට ගෙනියලා ඒක එයාලට දෙන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ එම්බසි ඉන්ටර්විව් එකට අපි යනකොට ගෙනියන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඉතින් මේ වගේම තමයි මේ වගේ තවත් වීඩියෝ ඉදිරියට ඔයාලට බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. මම හසයින් යුරෝප්.